සුබ උදෑසනක් මිත්‍රවරුනි. අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි පැවැත්වීමට අදහස් කළේ පක්ෂයේ හිටපු නායක මහාචාර්ය තිස්ස විචාරණ මැතිතුමා අභාවයෙන් පස්සේ එවකට තිබූ අර්බුද සියල්ල නිරාකරණය කරගෙන අපි පාර්ශ්ව දෙකක් හැටියට ඉතිරිලා බොහොම සුවදශීලීව සාකච්ඡා කරලා අපි එක පාර්ශ්වයක් හැටියට ලංකා සම සමාජ පක්ෂයේ හැටියට අපි කටයුතු කරන්නට තීන්දුව කළා. ඒ තීන්දුව අනුව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස W අබේසිරි සහෝදරයාත් ඒ වගේම බාණ්ඩාගරික ලෙස කීර්ති විතානගේ සහෝදරයාත් අපි මූලික වශයෙන් තනතුරු දෙකයි තියෙන්නේ. ලංකා සම සමාජ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූල තනතුරු දෙකයි තියෙන්නේ. ප්‍රධාන ලේකම් බාණ්ඩාගාරි. ඒ ප්‍රධාන ලේකම් අප පාර්ශ්වයෙන්ුත් බාණ්ඩාගරික සහෝදරයා හැටියට අනිකුත් පාර්ශ්වයෙන් කීර්ති විතාන සහෝදරයාත් පත් කරගෙන අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඒ පණිවිඩය ඉදිරියේදී අධිකරණයට දානවා. දිගින් දිගටම උසාවිය කිව්වේ අපිට සමතට වෙන්නේ කියලා. ඒ සඳහා අපි උනන්දුවෙන් කටයුතු කළා. ඒ අනුව අද ඒ තත්ත්වයේ උදා වෙලා තියෙනවා. අපිට සන්තෝෂයි කියන්න. අපි දෙපාර්ශ්වයක් නැහැ. එක පාර්ශ්වයයි. ලංකා සම සමාජ පක්ෂය විතරයි. වෙනින් කවුරුත් මෙතන නැහැ. ලංකා සම සමාජ පක්ෂය අපි. ඉතින් මේකේ කෙනාට තීතේ තියෙන සන්තෝෂෙට මොලේ අමාරුට අපි මම තමයි ලේකම් මම තමයි බාණ්ඩාගාරි කියාගන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් පිළිගන්නේ නැහැ. කිසි කෙනෙකුට මේකේ ලේකම් පදවියක් පත් කරන්න බෑ දෙපාර්ශ්වයක් එක්ක වෙන්නේ නැතුව. ඒ දෙපාර්ශ්වයක් එක්ක වෙලා කියන්නේ අපි තමයි. දැන් අපි ශක්තිමත් ආකාරයට ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යනවා. අභ්‍යන්තර තනතුරු ටික පස්සේ පත් කරගන්නවා. සියලු දෙපාර්ශ්වයේම ආශිර්වාදයෙන් මැද තෝරාපත් කරගත්තා. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ පිළිබඳව නීත්‍යානුකූල පැත්තෙන් කටයුතු කරලා අපි මේ රටේ තියෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. මොකද මේ අර්බුද රටේ ජනතාවට වැඩක් නැහැ මේවා. රටේ ජනතාවට 7-5කට වැඩක් නැහැ මේවා. ඒ මිනිස්සු ඒ අය කියන්නේ ඕගොල්ලෝ රට හදන්නේ නැහැ කියලා ඕගොල්ලෝ ඇතිලා ඉන්න. එක්ක වෙලා ඉන්න කියන එක. ඒ පදනම අනුව තමයි අපි කටයුතු කරලා ඉන්නේ. ලංකා සම සමාජ පක්ෂයේ වශයෙන් අපි වැඩ කරගෙන කටයුතු කරනවා. මෙන්න මේ පණිවිඩය තමයි අපිට කියන්නට. අද අපි ලංකා සම සමාජ පක්ෂයේ විදියට මේ කැඳවු මාධ්‍ය සාකච්ඡාවේ මට පෙර සඳහන් කරපු අපේ අපුවාවෙච්ච සහෝදරයා සඳහන් කළා වසර ගණනාවක් තිස්සේ පැවති අභ්‍යන්තර අර්බුදය නිමා වෙන තත්ත්වයට අවසාන අධියරට පැමිණ තියෙන අවස්ථාවක කෙසේද මෙය निराකරණය වෙන්නේ කියන එක. ඇතරම අද අපේ ලංකා සම සමාජ පක්ෂයේ මැතිවරණ කොමිසම පවා මේ වෙනකොට පිළිගන්න තත්ත්වය තමයි පක්ෂ ව්‍යවස්ථාව පමණයි. කිසිදු තනතුරක් තවම නිල වශයෙන් පිළි අරගෙන නැහැ. පසුගිය සම්මේලනයේ බාණ්ඩාගාරික සහ 2021 සම්මේලන තොරතුරු තියෙනවා. ඉතින් පක්ෂ ව්‍යවස්ථාව අනුව අපි මේ කටයුතු කළා. අභ්‍යන්තර අර්බුදයක් තිබුණු දෙපාර්ශ්වය බොහොම සහයෝගයෙන් එකඟතාවයකට ඇවිල්ලා ගරු අධිකරණයේ තියෙන නීතිමය කටයුතු ඉවර කරලා ඒ තොරතුරු මැතිවරණ කාර්යාලයට බාර දීමෙන් පසුව තමයි මේක නීත්‍යානුකූල බවට පත් වෙන්නේ. ඒ කටයුතු දැන් සිදුවෙමින් පවතින නිසා අදාළ ප්‍රධාන ලේකම්වරයා සහ බාණ්ඩාගාරික ලෙසපත් වූ සහෝදරවරුන් ඉදිරියේදී මාධ්‍ය හමුවට පැමිණිලා රටට සම්පූර්ණයෙන් निराකරණය කරන තෙක් අපි මේක මුලින්ම කියන්න ඕනේ. මොකද මේක ඇත්තටම අපි මෙහෙම කරන්න හිටියේ නෑ හදිසියේ. මොකද මේ ඊයේ පෙරදා පහළ වෙච්ච අලුත් ලේකම්වරයෙක් පසුගිය 4 වෙනිදා අරුණ පුවත්පතේ 5 වෙනිදා දිවයින පුවත්පතේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පාක්ෂිකයා පමණක් නොවේ රටම මම්මුලා වෙන තත්ත්වයට බොරු ප්‍රචාරණ පතුරවල සාවද්‍ය තොරතුරු පළ කරන නිසා තමයි මේ අපි මාධ්‍ය සාකච්ඡාව අද තිබ්බේ. පසුගිය 4 වෙනිදා අරුණ පුවත්පතේ එම පුද්ගලයා මම හිතන්නේ ප්‍රකාශයක් කරලා තිබුණා ඡායාරූපයකුත් සමග ඒකදී ඔහු කියලා තිබුණා තරුණ නායකයෙක් එන්.එම්. සහෝදරයාගෙන් පසුව කියලා. මේක ඇත්තටම ලංකා සම සමාජ පක්ෂයේ විදිහටත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ ආරම්භක පක්ෂයේ විදිහටත් එන්.එම්. සහෝදරයා කොල්ලින් සහෝදරයා ආදී මහා ලෝකයේම පිළිගත් උගත් බුද්ධිමත්
පෘථූල දැනුමක් තියෙන මහා ප්‍රඥාන්ට කරන නිගාවක් විදියට අපි සලකන නිසාත් මේ මාධ්‍ය සාකච්ඡාව මෙසේ පළ කරන්න සූදානම් කරා. ඇත්තරම ඒ පුද්ගලයා මේ ප්‍රකාශය කරලා තියෙනවා තිස්ස විතාරණ සහෝදරයා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාව කටයුතු කරන සමයේ ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළා කියලා. මම හිතන්නේ මේක 2015ට පෙර සිද්ධියක්. අපිත් එතකොට ඒ අමාත්‍යාංශවල කටයුතු සිදු කළා. මේ පුද්ගලයා අමාත්‍යාංශයේ කිසිදු කාර්ය මණ්ඩලයක සිටියේ නැහැ කියලා වගකීමෙන් කියනවා. ඕනම කෙනෙකුට තොරතුරු දැන ගැනීම පනත යටතේ ලබා ගන්න පුළුවන්. එවකට ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ කීර්තිකාරී වසම් සහ ANR අමරතුංග යන කීර්තිකාරී වසම් සහෝදරයාත් ANR අමරතුංග මහත්මයාත් තමයි කටයුතු කළේ. ඊළඟට ඔහු තවත් තැනක ප්‍රකාශ කරනවා උතුරු මැද ආණ්ඩුකාර වශයෙන් තිස්ස විතාන සහෝදරයා කටයුතු කරනකොට ඔහු පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළා කියලා. ඒකත් ඉතාම බරපතල සාවද්‍ය ප්‍රකාශයක්. මොකද මේ කාර්ය මණ්ඩලයේ මමත් ඇතුළු වුණා. මේ අපුආරච්චි සහෝදරයාත් හිටියා 2019 අන්තිම සහ 2020 මුල් කාර්තුව තුළ තමයි අපි කටයුතු කළේ. ඒකෙදී මාචාර තිස්ස විතාන සහෝදරයා ආණ්ඩුකාර වශයෙන් කටයුතු කරනකොට ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ ගාල්ලේ අපේ හිටපු නියෝජ්‍ය ලේකම් අනිල්ද සොයිස සහෝදරයා. ඊළඟට තවත් අමාත්‍යාංශ කටයුතු සඳහා ලේකම් වශයෙන් කටයුතු කරා ANR අමරතුංග මහත්මයා. මේ පුද්ගලයා එතනත් කිසිදු කාර්ය මණ්ඩලයක අඩුම තරමේ පියුම් කෙනෙක් ලෙසවත් හිටියේ නෑ ඒ කාර්ය මණ්ඩලයේ. බොහොම වගකීමෙන් පැහැදිලිව කියනවා. ඉතින් මෙවැනි මන්දමානසික පුද්ගලයෙක් තමා මේ ප්‍රකාශ සිදු කරන්නේ මේ දිගින් දිගටම. ඉතින් මේ ප්‍රකාශ වලින් වෙන්නේ අපේ පක්ෂේ හැල්ලු වෙනවා. ඊළඟට ඒ මාධ්‍ය සාකච්ඡා මේ ප්‍රකාශයම උ කරලා තියෙනවා මේ අරුණ පුවත්පතට ලංකා සමාජ පක්ෂයේ මධ්‍යමකාරක ස්වභාවයෙන් ඒකමතිකව තීරණය කළා කියලා. අවසානයේ මේක නිමා කරන්නේ ලංකා සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය මගින්පත් කළා කියලා. බොහොම පරස්පරයි. ඉතින් එතනින්ම තේරෙනවා මේ බොහොම කලබලයේ දඩිවිඩියේ මේ මානසික ආතතියෙන් මේ පුද්ගලයා මේ ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේ එන්නේ පෙරා සහෝදරයාගෙන් පසුපත් වෙච්ච තරුණයා කියලා කියනවා. යෝන් පාර්ලිමේන්තුවේ හිටියාගෙන අනේ අපි දන්නේ මේ පුද්ගලයා හැම මේ අඩුම තරමේ අපේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි ලංකා සමාජ පක්ෂේ ග්‍රාමීය ලෝකල් කමිටි හරහා දිස්ත්‍රික් කමිටු හරහා ඉහළ මට්ටමට ක්‍රියාත්මක වෙනවා. මේ පුද්ගලයා නියෝජනය කරන ප්‍රදේශයේ මොකද ප්‍රදේශේ නමවත් කියන්න බෑ මොකද අනිත් සහෝදරුන්ට තපාසයක් වෙන නිසා ඒ ප්‍රදේශයේ ලෝකල් කමිටි එකක් නැහැ. දිස්ත්‍රික් කමිටි එකක් නැහැ. මේ කාලයක් තිස්ස සහෝදරයාගේ පුද්ගලික ලේකම් වශයෙන් මේ ඊයේ පෙරද මෑතකදී කටයුතු කළා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය සේවකයෙක් විදිහට මේ කිරියල්ල ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් විදිහට කටයුතු කරන ගමන් තමයි මේ ප්‍රකාශ සිදු කරන්නේ. එතනත් අපි කියා සිටින මේක රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මේක නීති විරෝධී කටයුත්තක් කොහොමද ප්‍රධාන පක්ෂයක කටයුතු කරන්නේ මේ රාජකාරියත් එක්ක කියලා. ඊළඟට මේ ඊයේ දිවයින පත්තරයට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එතනත් සම්පූර්ණ සාබද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ දිවයින පත්තරෙත් තිබුණා. ඉතින් අපි මේ වෙලාවේ සමස්ත පාක්ෂිකයන්ට ඒ වගේම වාමාංශික දේශපාලන ව්‍යාපාරයට ලැබි රටවැසියන්ට පුරවැසියන්ට කියන අප මේ දැන් මේ ලංකා සමාජ පක්ෂයේ තිබුණ අර්බුද නිමා කරමින් ඉදිරියේ අප මේ වාමාංශිකයි කියාගත් NBP ආණ්ඩුව බලයේ සිටින මේ අවස්ථාවේ විපක්ෂයේ නිද්‍රා සහගත තත්ත්වයටපත් වෙලා තියෙන අවස්ථාවේ මේ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් ඉදිරියේදී වාමාංශික සැබෑ වාමාංශික ලංකා සමාජ පක්ෂයේ ප්‍රමුඛයේ වාමාංශික අඳුරට අපි සමාජවාදී ජනතා පෙරමුණට ඉතින් අපි මේ කඳවුර ලංකා සමාජ පක්ෂයේ යතුරු ලකුණක් සමාජවාදී ජනතා පෙරමුණේ මැටි පහන් ලකුණු ඉදිරි මැතිවරණ තරග කරන්න පසුබිම සකස් කරමින් මේ ආණ්ඩුවට දැවැන්තව අභියෝගයක් එල්ල කරන වාමාංශික කොටස් එකතු කරමින් යන අතරේ සමහර විට මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාර වෙන්න පුළුවන් මේ ආණ්ඩුවේ ඍජුවම කුමන්ත්‍රණකාර වෙන්න පුළුවන් වෙනත් බලවේගවල මුදල් මත යැපෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. නැත්තම් මේ වගේ මට මේ ඊයේ පෙරද ගාල්ලේ සහෝදරයෙක් කතා කරලා කිව්වා
ගාල්ලේ හිටපු DC ලේකම් කෙනෙක් තමයි රූබන් ගුණදාස් සහෝදරයා. ඉතින් ඒ සහෝදරයාගේ පුතෙක් ඉන්නවා ලෝක ප්‍රකට ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මනෝවෛද්‍යවරයෙක් රූබි රූබන් කියලා. ඉතින් ඒ සහෝදරයාව නොමිලේම channel කරලා මේ පුද්ගලයාට වන්න පුළුවන් නම් හොඳයි අපි ඒක කරන්නම් මේ විදියට කරන්න එපා කියන එක මේ මාධ්‍ය සාකච්ඡා කරලා හිතුමනාපෙට Tamanට ඕන දේවල් වැදගත් මාධ්‍යයක් කරලා මේ මාධ්‍ය ශාස්ත්‍රයත් අවභාවිතා කරන්න එපා. මේ මාධ්‍ය ආයතන වලටත් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා කරුණා කරලා දිවයින පුවත්පතටත් අරුණ පුවත්පතටත් අපි කතා කළා. ඒගොල්ලෝ එකඟ වුණා නිවැරදි වාර්තාවක් දාන්න. ඒක නිසා මේ වගකීමෙන් තොර ඕනෑම මේ කොල්ලද බල්ලද දෙන වාර්තාවල් පළ කරන්න එපා. වගකීම් යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඔබේ මාධ්‍ය සදාචාරයට මේක හානියක්, මාධ්‍ය නිදහසට හානියක්. ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ මාධ්‍ය ආයතනත් ලංකා සමාජ පක්ෂයේ විදිහට ඉල්ලා සිටිමින් මෙවැනි කටයුතු තවදුරටත් ඉදිරියට කරන්න එපා. වහාම නවත්තන්න කියලා මේ පුද්ගලයාටත් කියනවා. එසේ තවදුරටත් මේවා දිගින් දිගටම මේ බොරු පුවත් අසත්‍ය ප්‍රකාශ මේවා දිගින් දිගට පළ කරොත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපි කටයුතු කරනවා ලංකා සමාජ පක්ෂය හැටියට කියන එක ප්‍රකාශ කරමින් අද දින අප කටයුතු නිමා කරනවා.